they were a year ago. But all will be okay. හායි ළමයි කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් මේ මම දැන් දත් මදින්න හදලා බ්‍රෂ් එක හොදන්න නැතුව ටූත් පේස්ට් දාන වෙලාවක්. ඉතින් අද මොකද කරන්න කියලා මාත් එක්කම බලමු. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago, but all will be okay. Hi. Good morning හැමෝටම. මම දන්නේ මම වැහෙනවද කියලා. මේක තමයි මගේ channel එකෙන් දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් මට හිතුණා මම අද වැඩ ඔයගොල්ලොත් එක්ක ඩේ ව්ලොග් එකක් ෂෙයා කරගන්න ඕන කියලා මගේ channel එකේ. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට ශිරාස් chapter. ඉතින් අද බලමු මම මොකද කරන්න කියලා. අද මම වැඩ බල. දැන් මං ආව කඩේට. මේ අපේ ගේ ගාම තියෙනවා කඩයක්. ඉතින් ඒකට ආව නූඩල්ස් එකක් ගන්න උදේට කන්න. උදේට කියන්නේ උදේටයි දවල්ටයි දෙකටම තමයි මම මේ දැන් කන්න හදන්නේ. නූඩල්ස් එකක් ගත්තා. දැන් මේක රීල් එක ඉවර වෙන්න යන්නේ. ඉතින් හරිම ලස්සනයි. මම දැන් වැඩට යනකොට ඔයගලන්ට පෙන්නන්නම්. ගස්වල දැන් මල් හැදීගෙන එනවා. මෙහෙට වෙලාව 11යි ගානක් මං හිතන්නේ මං දැන් උදේට තේ බීලා ඉන්නේ. මම දැන් කාලා තව චුටි වැඩ වගේක් තියෙනවා. ඒවත් කරගෙන වැඩට යන ලෑස්ති වෙනවා. A year ago, but all will be okay. I move on each and every day. The past is where it stays. Way back a year ago, I've changed for the better this time. I thought I would never be fine. කොෂ් එක දාලා ඉවර වෙලා මම ටක් ගාලා ආවා මගේ නූඩල් එක හදාගන්න. ඉතින් දැන් නූඩල් එක තැම්බිලා තියෙන්නේ. මම මේකේ පැකට් එකක් දාලා මේකට තව මිරිස්කුට් ටිකුත් දානවා. එතකොට මේ නූඩල්ස් එක මාර රසයි ළමයි. මේක නිකන් හරියට ලංකාවේ මේ මොකද මේකේ නූඩල්ස් එක වගේ. ඒකට මම මිරිස් දැම්මම මේකට මිරිස් කුඩු දාලා ගන්නවා රසයි. දුක් රසයි. පොතු පාටයි. හයි දැන් මම කාලා ආවා. කාලා රෙදි ටිකක් තිබ්බා. ඒ ටිකක් දාලා දැන් ආව ලෑස්ති වෙන්න. අද එළිය හරිම ලස්සනයි. මම යනකොට පෙන්නන්නම් ඔයාලට. මේ මම මූණේ ක්‍රීම් එක දාලා ඉන්නේ. මගේ වැස්ලින් එක කොහෙද දන්නේ මේ දැනට මම මේක ගෑවා. ඊළඟට මගේ සුපුරුදු ලිප්ස්ටික් මම මේක අයින් කරන්නේ. වැඩට යන හින්දා මම හරි ආසයි සිම්පල් විදිහට යන්න. කොහොමත් මම සාමාන්‍යයෙන් මේකප් එහෙම යූස් කරනවා හරි මඩුයි. කොණ්ඩේ අවුව තියෙනවා ෂෝක් එකට. අයියෝ වතුර එක පුරව ගන්න හිටිය අමතක වුණානේ. කමන්නේ. මම ෂෝක් දෙක. දැන් මං යනවා වැඩට. දැන් වෙලාව 2:10ට විතර වගේ ඇති. මම යන්න ඕනේ බස් එකේ. මම යන්න ඕනේ බස් එකේ 6ක විතර දුර. අපි ඉතින් මට මේක ඒගොල්ලන්ට ඉස්සෙල්ලා කියන්න ඕනේ. මේ channel එකෙන් දාන පළවෙනි vlog එක මේක උනාට මගේ කලින් channel එකක් තිබිලා තියෙනවා. මම ඒකේ day vlogs දාලා තියෙනවා. ඒකේ day vlogs ඔය ජර්නලුයි දෙකම කරා. ඉතින් මේ දෙක මැච් වෙන්නේ නැති හින්දා මම ඒකේ vlogs අයින් කරලා vlogs වලට වෙනම channel එකක් හදලා තියෙනවා. පියා තමයි ලස්සන මල් ගහක් තියෙනවා. මම පෙන්නන්න උඹලට. තව ටිකක් යන්න ඕනේ. ඔයගලන්ට පේනවද මේ ගහ? මේක තමයි ඒකේ මල් හැමතැනම බිම වැටිලා.
මේ තියෙන්නේ. අල්ලන්න බෑ. ඔයාලට තව ගහක් තියෙනවා මම පෙන්නනම් පොඩකින්ද. උලඟට මාව විසිකනවා කියලා කියනකො මෙන්න මේ චූටි ගහ. මේ මල් හරිම ලස්සනයි. ඒක පාර වෙලාද? හරි. පස්සේ කාට ගිහලා හැමෙමු. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago, but all will be okay. I move on each and every day. මම දැන් ෂොප් එකේ ඉන්නේ. මේ මගේ එනකොට ෆෝන් එකේ බැටරි එක ලෝ වුණා. ඉතින් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ කියන්නේ ඉතින් චුට්ට දුරයි තියෙන්නේ. ඒ ටික ගන්න උනේ නැහැ. දැන් මම ෂොප් එකට ඇවිල්ලා පොඩ්ඩක් ඉසි වුණා. දැන් මට හිතුණා තේ එකක් බොන්න ඕන කියලා. යන් දැන් තේ එකක් හදාගන්න. දැන් ටිකක් වෙලා තමයි මම ගෙදර ඇවිල්ලා ළමයි. මොකද රෑ බිසි වුණ හින්දා මට වීඩියෝස් මොකුත් ඊට පස්සේ ගන්න හම්බුන්නේ නැහැ. මම දැන් වොච් එකක් දාලා ගෙදර ඇවිල්ලා කණ්ඩ ගත්තා. කණ්ඩ ගන්නකොට තමයි මතක් වුණේ වීඩියෝ එකක් ගන්න ඕනි කියලා. ඉතින් මැදදී තමයි ඔන්න මම වීඩියෝ එකක් ගත්තේ. මොකද ඊට පහුවෙන්දත් මම වැඩ නිසා මට ටිකක් ඉක්මනට කාලා නිදා ගන්න තමයි ඕන උනේ. ඉතින් කන ගමන් මොකද මන්ද ෆිල්ම් එකක් දාලා තිබ්බා. ඒකත් බල ඉතින් කෑවා. දැන් මම නිදා ගන්න හදන්නේ. ඉතින් ඔයාලට ගොඩක් thank you. අද කෙනා වීඩියෝ ටිකක් පොඩි වීඩියෝ එකක්. ඉතින් මගේ මේ channel එකෙන් කියන පළවෙනි වීඩියෝ එක නිසා මාව subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම ලස්සන වීඩියෝස් ඉස්සරහට ගේනවා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.